අද අපි හදමු වෙනස්ම විදිය වට්ටක්ක කරියක්. ගොඩක් අය වට්ටක්ක කන්න කැමති නැහැනේ. හැබැයි මේ විදියට හැදුවොත් හැමදාමුණත් කාවි. මුලින්ම වට්ටක්ක ටික පොඩි කෑලිවලට කපාගමු. පොඩි කෑලිවලට වට්ටක්ක කපාගත්තම ඉක්මනින්ම තම්බගන්න පුළුවන්. දැන් අපි කපාගත්ත වට්ටක්ක ටික උයාගන්න භාජනයට දාගෙන අවශ්‍ය කරන තුන පහ ටික දාගමු. අවශ්‍ය කරන ප්‍රමාණයන් මම වීඩියෝ එකේ දාලා තියෙනවා. ඒ විදිහට ඔයාලත් එකතු කරගන්න. මට මෙතනදී බෙදපු තුන පහ එකතු කරගන්නව රෙකෝඩ් කරගන්න බැරි වුණා. ඔයාලා බෙදපු තුන පහ වලට කැමති නැත්නම් එකතු කරගත්තේ නැතත් කමක් නැහැ. දැන් අපි ලුණු, සුදු ලුණු, රම්පෙ කරපිංචා, තක්කාලි කෑල්ලක් දාලා හොඳට කවලම් කරගන්න ඕනේ. වට්ටක්ක තැම්බෙන්න අවශ්‍ය කරන ප්‍රමාණයට විතරක් වතුර එකතු කරගෙන පියනකින් වහලා අපි වට්ටක්ක ටික තැම්බෙන්න තියාගමු. වට්ටක්ක ටික තැම්බෙන්න තියලා හාල් ලහුරකුයි පොල් ලහුරකුයි කබල බැදගන්න ඕනේ. හාල් පොල් දෙකම එකට බැදගන්නේ නැහැ. වෙන වෙනම මෙන්න මේ වගේ පාටට එනකම් බැදගන්න. ඕනවට වඩා බැදගන්න එපා. එහෙම වුණොත් හිත රසක් එන්න පුළුවන්. කබල බැදගත්ත හාල් ටිකයි පොල් ටිකයි බ්ලෙන්ඩර් කප් එකට දාලා මිටි කිරි හරි දිය කිරි වලින් හරි පොඩ්ඩක් දාලා පේස්ට් එකක් එන විදියට හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. මේ වෙද්දි අපේ වට්ටක් එක තැම්බිලා වතුරත් හොඳට හිඳිලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් අර අපි හදාගත්ත පේස්ට් එක මේකට දාලා හොඳට කවලම් කරගන්න. මට මුලින්ම අබ කුඩු ටිකක් එකතු කරගන්න බැරි වුණු නිසා මම මේ වෙලාවේදී අබ කුඩු ටිකක් එකතු කරගත්තා. ඔන්න මේ වෙලාවේදී අපිට පුළුවන් මිටි කිරි ටිකක් එකතු කරගන්න. ඊට පස්සේ තැම්බිලා තියෙන වට්ටක්ක පොඩි වෙන්නේ නැති වෙන්න පරිස්සමින් හැඳිගා ගන්න ඕනේ. දැන් අපිට පුළුවන් මේ වෙලාවේදී ලුණු කොහොමද කියලා බලන්න. මට නම් ලුණු ටිකක් මදි. ඒ නිසා මම තව ලුණු ටිකක් දාගත්තා. දැන් මෙන්න අපේ හොද්ද හොඳට නටනවා. දැන් කවලම් කරලා බා ගන්න තමයි තියෙන්නේ. ඔයාලත් මේ රෙසිපි එක try කරලා බලලා රස කොහොමද කියලා මට කියන්න අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝ එකෙන් හම් වෙනකම් එහෙනම් මං අදට ගිහින් එන්න. ඔන්න මම නම් තිබ්බට මැල්ලුමක් හදාගෙන බල කරවල වලට තක්කාලි කෑල්ලක් එහෙම දාලා රසට තෙල් දාගත්තා. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ.